අපි හැමෝම දන්න දෙයක් තමයි යමක් රත් කළාම උදාහරණයක් විදිහට අවුවට තිබ්බ දුම්රිය පිල්ලකුණත් ටිකක් දික් වෙනවා. මේකට අපි කියනවා තාප ප්‍රසාරණීය කියලා. මේක අපිට හරිම හුරු පුරුදු දෙයක්. නමුත් ඇයි ඇත්තටම මේම වෙන්නේ? අද අපි මේ කතාවේ ගැඹුරටම කිමිදෙනවා සාමාන්‍යයෙන් හිතනවට වඩා හාත්පසින්ම වෙනස් පුදුම හිතන හේතුවක් හොයාගන්න. හරණය ගැන හිතාගෙන ඉන්න හේතුව ඇත්තටම සම්පූර්ණයෙන්ම නිවැරදි නෑ. අපි බලමු ඇයි ඒ පොදු පැහැදිලි කිරීම වැරදි කියන්නේ සහ ඇත්ත කතාව මොකක්ද කියලා. අභිරහස තීරුම් ගන්න නම් අපි මුලින්ම යන්න ඕනේ පදාර්ථයේ මූලිකම තැනට. ඒ කියන්නේ පරමාණුව සහ ඒවත් චලනීය වෙන විදිහ ගැන පොඩ්ඩක් බලන්න වෙනවා. සරලවම කිව්වොත් උෂ්ණත්වය කියන්නේ යම් දෙයක් ඇතුලේ තියෙන පරමාණුව කොච්චර වේගෙන් එහෙට මෙහෙට දුවනවද කම්පණය වෙනවද කියන එකේ මිනුමක්. ඉතින් උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ මේ පරමාණු වල චාලක ශක්තිය. ඒ කියන්නේ චලනය වීමේ ශක්තිය වැඩි වෙනවා කියන එකයි. ඝන ද්‍රව්‍යයක් ඇතුලේ පරමාණු හිතන්නකෝ හරියට පොඩි පොඩි බෝල වගේ. මේ බෝල එකිනෙකට නොපෙරෙන දුනු වලින් සම්බන්ධ වෙලා තියෙන කියලා. ඉතින් මේ පරමාණු ඈත් වෙනකොට අර දුනු වගේ බලවේග ඒවා ආපහු එකට අදිනවා ලං වෙනකොට එකිනෙක තල්ලු කරනවා. මේ නිසා ඒවා නිතරම කම්පණය වෙවි තමයි ඉන්නේ. හරි. දැන් බලමු ගොඩක් අය තාප ප්‍රසාරණය පැහැදිලි කරන ඒත් ඇත්තටම සම්පූර්ණයෙන් හරි නැති අර සරල න්‍යාය මොකද්ද කියලා. මේක අහනකොට හරිම ලේසි වගේ නේද? තර්කානුකූලයි කියලාත් හිතෙනවා. රත් කරනකොට පරමාණු වලට ශක්තිය ලැබෙනවා. ඒ නිසා ඒවා වැඩිපුර ඉඩක කම්පණය වෙනවා. ඉතින් මුළු ද්‍රව්‍යම ලොකු වෙනවා. හරිම සරලයි. එහෙනම් ප්‍රශ්නේ තේරෙන්නේ කොහෙද? මේ හරිම සරලයි වගේ පේන තර්කයේ ඇතුලේ පොඩි ඒත් හරිම වැදගත් අඩුපාඩුවක් හැංගිලා. හරි. අපි දැන් බලමු අපි දැන් සරල අදහස කරන්නේ නැති පරමාණු ලොකු විස්තරයක කම්පණය වෙන්නේ ප්‍රසාරයට හේතු වෙන්නේ නැති කියලා. මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ කරන බල සම්පූර්ණයෙන්ම සමමිතිකයි පරමාණු සම්බන්ධ කරන බල සම්පූර්ණයෙන්ම සමමිතිකයි කියලා. ඈත් වෙනකොට අදින බලයයි හරියටම සමානයි කියලා. ඈත් වෙනකොට අදින බලයයි පරමාණු කොච්චර සමානයි කියලා. කම්පණය වුණත් ඒවා එකට පරමාණු වෙලා ඉන්න කාලයයි කම්පණය වුණත් ඉන්න කාලයයි හරියටම සමානයි. ඉන්න කාලයයි ඈත් වෙලා ඉන්න කාලයයි හරියටම සමානයි. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. බලද්දි සාමාන්‍ය දුරේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. සුද්ධ ප්‍රසාරණය ඒ කියන්නේ නෙට් එක්ස්පැන්ෂන් එක බිඳුවයි. ප්‍රසාරණය ඒ කියන්නේ නෙට් එක්ස්පැන්ෂන් එක බිඳුවයි. මුකුත්ම ලොකු වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම සමමිතික දුණු පද්ධතියක් ප්‍රසාරණයක් වෙන්නේ නැහැ. රත් කළාට පස්සේ කොහොමද දේවල් ඇත්තටම ප්‍රසාරණය වෙන්නේ? එහෙනම් කොහොමද දේවල් ප්‍රහේලිකාව විසඳන රහස් වචනය තමයි ඔන්න ඔය ප්‍රහේලිකාව විසඳන රහස් වචනය තමයි අසමමිතිය. යථාර්ථයේදී පරමාණු අතර තියෙන බල සමමිතික නැහැ. යථාර්ථයේදී පරමාණු අතර තියෙන බල සමමිතික නැහැ. පරමාණු එකට ලං වෙනකොට ඒ කියන්නේ තල්ලු කරන බලයයි පරමාණු එකට ලං වෙනකොට අදින බලයයි තල්ලු කරන බලයයි සමාන නැහැ. ඈත් වෙනකොට ඒකට අදින බලයයි තියෙන හොඳම විදිහ තමයි මේක තේරුම් ගන්න තියෙන අතර තියෙන නොපෙනෙන දුනු තියෙන්නේ. ඒවා පරමාණු අතර තියෙන නොපෙනෙන දුනු සම්පීඩනය කරන එක තද කරන එක ඈතට අදිනවට වඩා සම්පීඩනය කරන එක ඈතට අදිනවට වඩා පේනව නේද? බලන්න පරමාණු සම්පීඩනය නියමටම පේනව නේද? එකට බලන්න පරමාණු සම්පීඩනය කරන්න ඒ කියන්නේ එකට තද කරන්න ලොකු ශක්තියක් ඕන. ඊට වඩා අණු ශක්තියක් තමයි යන්නේ. ඒ කියන්නේ ඈත් කරන්න අසමතුලිතතාවය තමයි ශක්තියක් තමයි එකම යතුර. අන්න ඒ අසමතුලිතතාවය තමයි අපි හැම දෙයකම යතුර. කරනකොට ඒ කියන්නේ ශක්තිය දෙනකොට පරමාණු වලට තෝරා ගැනීමක් කරනකොට ඒ කියන්නේ ශක්තිය දෙනකොට පරමාණු වලට තෝරා ගැනීමක් තියෙනවා. ඒවා කැමති අමාරු වැඩේ කරන්න ලේසි වැඩේ කරන්න කියන්නේ ඈත් වෙන්න. ඒවා කැමති ඉතින් කම්පණය වෙද්දී ඒවා වැඩි වෙලාවක් ගත කරන්නේ ඉතින් කම්පණය වෙද්දී ඒව වැඩි වෙලාවක් ගත කරන්නේ වැඩි වෙලා ඈත් වෙච්ච තත්ත්වය. හරි. මේක ටිකක් විද්‍යාත්මකව ඔප්පු කරන්නත් පුළුවන්. ඒකට අපි විභව ශක්ති ප්‍රස්තාරයක් දිහා බලමු. බය වෙන්න එපා. මේක හිතන තරම් සංකීර්ණ නෑ. මම සරලව පැහැදිලි කරන්නම්. මුලින්ම බලමු අර වැරදි සමමිතික ආකෘතියේ ප්‍රස්තාරය. මේක පේන්නේ හරියටම U අකුරක් වගේ. දෙපැත්තම එක වගේ. මේකෙන් කියවෙන්නේ පරමාණුවක් ලං කරන්නයි ඈත් කරන්නයි එකම ශක්තියක් යනවා කියලා. අපි දන්නවා දැන් ඒක වැරදි කියලා. හැබැයි ඇත්ත ලෝකයේ ප්‍රස්තාරය ඒ කියන්නේ මෝස් විභවය හාත්පසින්ම වෙනස්. බලන්න ඒකේ වම් පැත්ත හරිම තියුණුයි බෑවුම වැඩි. ඒ දකුණු පැත්ත හරිම හෙමින් තමයි බහින්නේ. අන්න ඒ අසමමිතික හැඩය තමයි මුළු රහසම. ඉතින් මේ ප්‍රස්තාරෙන් මොකක්ද කියවෙන්නේ? අර තියුණු වම් බෑවුමෙන් කියන්නේ පරමාණු එකට තද කරන්න අධික ශක්තියක් ඕන කියන එක. අර මෘදු දකුණු බෑවුමෙන් කියන්නේ ඈත් කරන්න ඊට වඩා ලේසි කියන එක. ඉතින් අපි තාපය ඒ කියන්නේ ශක්තිය වැඩි කරද්දී පරමාණුවේ සාමාන්‍ය පිහිටීම අර ලේසි පැත්තට ඒ කියන්නේ දකුණට බර වෙනවා. ප්‍රතිඵලය පරමාණු අතර සාමාන්‍ය දුර වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රසාරණය වෙනවා. මේ හැම දෙයකින්ම අපි ඉගෙන ගන්න ඕන ප්‍රධානම දේ තමයි මේ තාප ප්‍රසාරණයට ඇත්තම හේතුව පරමාණු වේගෙන් කම්පණය වෙන එක විතරක්ම නෙවෙයි. ඒකට මූලිකම හේතුව තමයි පරමාණු අතර තියෙන බලවල අසමමිතිය.
ඉතින් හිතන්න අපි හැමදාම දකින හරිම සරලයි කියලා හිතන දෙයක් පිටිපස්සේ මෙච්චර ගැඹුරු නොපෙනෙන බෞද්ධික නියමයක් හැංගිලා තියෙනවා නම් එතකොට අපිට නොපෙනෙන අපි නොදන්න තවත් මොන වගේ බලවේග මේ ලෝකයේ හැඩගස්වනවා ඇද්ද? ඒ ගැන හිතන්න.